හලෝ ඉතින් පඩිලා කොහොමද ඉතින් මේ ඉතින් මම අද කියන්න යන්නේ සම්ප්‍රදායක් ගැන. මේක පටන් ගන්න තියෙන්නේ දෙවෙනි සියවසේ වගේ තමයි පටන් ගන්න තියෙන්නේ. මේක ජපන් සම්ප්‍රදායක්. ඉතින් මේක අමුතුම විදිහේ ජපන් සම්ප්‍රදායක්. හරිද? ඉතින් අහගෙන ඉන්නකෝ ඔයාලා ස්කිප් නොකර. මේ සම්ප්‍රදාය දෙවෙනි සියවසේනේ මම පටන් ගත්තා කිව්වේ. ඉතින් මේ සම්ප්‍රදාය හඳුන්වලා තියෙන්නේ ඉබායි සම්ප්‍රදාය කියලා. ඔය ඉබායි සම්ප්‍රදාය කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේකේ වෙන්නේ මේ පිරිමි ඉන්නනේ අවිවාහක පිරිමි අවිවාහක තරුණියෝ. ඉතින් මේ පිරිමියාට පුළුවන් මේ තරුණයාට පුළුවන් මේ තරුණියක් ඉන්න ගෙදරකට රැට හොරෙන් ඇතුළු වෙලා මේ තරුණියකින් අහන්න පුළුවන් මේ මගෙත් එක්ක සම්බන්ධතාවයකට කැමතිද කියලා. ඒ කියන්නේ අපි කියන්නේ මේ ලිංගික ආන්නයකට කැමතිද කියලා මේ අහන්න පුළුවන් මේ තරුණිය නෙමෙයි මේ පුරුෂයාට. හරිද? ඉතින් ඒ තරුණිය කැමති වුණොත් මේක දිගින් දිගටම අරන් යන්න පුළුවන්. ඊට පස්සේ විවාහ වෙන්නත් පුළුවන්. මේ විවාහ නොවි ඉන්නත් පුළුවන්. හරිද? ඉතින් මේ එහෙම ඇවිල්ලා මේ තරුණිය කැමති වුණේ නැත්තම් ඒ පුරුෂයාට වෙනතක් බලා ගන්න සිද්ධ වෙනවා. හරි? ඉතින් මේකට මේ දැන් සමහර වෙලාවට හොරුත් එනවනේ. ඉතින් ඒ හොරු එන එක බලා ගන්න ඒකටත් විදියක් හදලා තියෙනවා මෙයාලා. ඉතින් මේ පුරුෂයා එනවනේ. මේ පුරුෂයා එද්දී මේ අඩ නිරුවතින් එන්න ඕනි. නිරුවතින් හෝ අඩ නිරුවතින් එන්න ඕනි. නැත්තම් හොරෙක් කියලා තමයි මේ හංවඩු ගහන්නේ. එතකොට ගුටි කන්න වෙනවා. ඉතින් මේවා ඒ තරුණිය මේ දෙමාපියෝ දැනගෙන ඉඳලා තියෙනවා ඒ කාලේ. ඒක සම්ප්‍රදායක් වෙලා තියෙන්නේ. ඉතින් රැට මෙයාලගේ බල්ලෝ ගෙදරවල බල්ලෝ ඉන්නවනම් බල්ලෝ ගැට ගහලා ඊට පස්සේ තව මොනවද මේ දොරවල් තියෙනවනේ. දොරවල් හොඳට ලොක් කරන්නේ. ඒක අඩවන් කරලා ඒ කියන්නේ අර චූට්ටක් අරින්න පුළුවන් වෙන්න තියලා එහෙම තමයි මෙවුව කරන්නේ. ඊට පස්සේ තමයි නිදාගන්නේ. හරිද? ඉතින් මේ මාරම සම්ප්‍රදායක්. හරිද? හැබැයි දැන් නම් තියනවද කියලා නම් දන්නේ නැහැ. මේක මේ ඉතිහාස ග්‍රන්ථවල තමයි මේක තියෙන්නේ. දැන් නම් තියනවද දන්නේ නැහැ මම. මොකද ජපාන් ගිහිල්ලා නැහනේ. ඔයාලට හොයලා බලන්න පුළුවන්. ඕනම මේ ওই ජපාන් ශිෂ්ටාචාර පොත් ඕන තරම් තියෙනවා. Google එකේ සර්ච් කරලා ගන්න පුළුවන්. ඔයාලට හොයලා බලන්න පුළුවන්. මේ සෙන් ස්ටෝරිස් තියෙනවා. ඒ වලින් හොයලා බලලා ගන්න පුළුවන් ඔයාලට ජපාන් කතා. මේක නම් ඇත්ත කතාවක්. මොකද මේවා දෙවෙනි සියවසේ වෙච්ච සත්‍ය සිදුවීමක්. හරි? පොත්පත්වල එන දෙයක්. ඉතින් වෙන කියන්න තියෙන්නේ මොනවද? හරි. ඔයාලා මේ මගේ වීඩියෝ එක බැලුවා නම් ඉතාල දුරට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාගෙන යන්න ලෝභ නොවි. හරිද? එහෙනම් ඉතින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් ඊළඟ සතිය අපි සෙට් වෙමු ආයේ වීඩියෝ එකකින්. එහෙනම් බයි. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.